මේ ආච්චි ඔය හිතුවේ මට වෙන වැඩ නැහැ කියලා. ඔයාට මෙතන කෑම කව කව ඉන්න. Hi. In nursing is generally considered to respectful to address the patient using titles like sir or madam. This demonstrates respect and formality. Especially in cultures where such titles are customary. Nurses also commonly use Mr., Mrs. or Miss or the patient first name if they are preferred. Or they can introduce themselves that way. Or you can use their formal address. Then, no need to talk much. Let's watch the video. ආච්චි මේක ඉක්මනට කන්න ඕනේ හරිද? මට වැඩ ගොඩාක් තියෙද්දි තමයි මෙතෙන්ට ආවේ. ඒ නිසා මට මේ මෙතන ලොකු වෙලාවක් ඉන්න බෑ. ඉක්මනට මේක කන්න හරිද? කියනවා. මොකද්ද? කන්න බෑ. කන්න බෑනේ. මේ ආච්චි ඔය හිතුවේ මට වෙන වැඩ නැහැ කියලා. ඔයාට මෙතන කෑම කව කව ඉන්න. මට තව වැඩ ගොඩාක් තියෙද්දි තමයි මේ මගුල උස්සන් එන්න ඕනේ මේ කවන්න කියපු නිසා. නැතුව මේ මට වෙන වැඩ නැතුව නෙමෙයි. ඒ නිසා දන්නවනේ මගේ හැටි. ආයි මේක කෑවේ නැත්තම් ආයි කෑම නෑ. හරිද? අද මෙතන වෙන කවුරුත් නෑ මං විතරයි ඉන්නේ. ඒ නිසා මේක කෑවේ නැත්තම් ආයි කවදාවත් කෑම නෑ. හරිද? ඒ නිසා මේක කාපන්. ආයිබෝන්. ඔයාලා වීඩියෝ එක දැක්ක නේද? ඒක බැලුවට පස්සේ ඔයාලට මොකක්ද හිතුනේ? ඒ නර්ස් කිව්ව නේද ආච්චි කනවා නම් කාපන් නැත්තම් ආයි කෑම දෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඔයාලට පුළුවන් ද පේෂන්ට් කෙනෙක්ට එහෙම කතා කරන්න. ඔයා නිකන් හිතලා බලන්න ඔයා නර්ස් කෙනෙක් එහෙම නැත්තම් කියා ගියව කෙනෙක් විදිහට ඔයාගේ ආයතනයේ රැකියාවක් කරන්නේ නේද? ඒ කියන්නේ ඔයා මොකක් හරි වැටුපකට එයාලට සේවයක් තමයි සපයන්නේ. ඉතින් ඔයා මේ වැටුපක් ගන්න ඔයා එයාලට අනිවාර්යයෙන්ම සේවය කළ යුතු සේවකයෙක් විදිහට. ඉතින් ඔයාට අයිතියක් තියෙනවා ආච්චි සීයා නැන්දා මාමා ආන්ටි අංකල් එහෙම කතා කරන්න පුළුවන් ද පේෂන්ට් කෙනෙක්ට? බෑ. ඔයාට එහෙම කතා කරන්න කිසිම අයිතියක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම සර් මැඩම් එහෙම නැත්තම් එයා මිස්ටර් මිසිස් එහෙම නැත්තම් පේෂන්ට් එයා ගැන ඉන්ට්‍රොඩියුස් කරලා දෙන විදිහට තමයි ඔයා මේ පේෂන්ට්ට කතා කරන්න ඕනි. ඔයාට කවදාවත් සර් මැඩම් කියලා මේ විදිහට කතා කරන්න කිසිම අයිතියක් නැහැ. අනිත් එක හිතලා බලන්න මේ සමහර විට දැන් ඔයා එල්ඩර් කෙයා හෝම් එක නර්සින් හෝම් එක එහෙම නැත්තම් හොස්පිටල් එක කාලයක් නතර වෙලා ඉන්න වයසක අය ඉන්නවනේ. එයාලා මීට කලින් ඒ කියන්නේ එයාලා ලොකු මුදලක් වියදම් කරලා තමයි ඒ වගේ තැනක නතර වෙලා ඉන්නේ නේ. ඒ කියන්නේ එයාලා කාලයකට කලින් හොඳ ආර්ථික මට්ටමක් හොඳ සමාජ මට්ටමක් තිබුණ කෙනෙක් වෙලා ඉඳලා තියෙන්නේ. නැත්තම් එයාට ලොකු මුදලක් වියදම් කරලා ඒ වගේ තැනක නතර වෙලා ඉන්න බෑනේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට ඒ වගේ හිටපු කෙනෙක්ට ඔය නර්ස් කෙනෙක් ඇවිල්ලා එහෙම කතා කරද්දි ඒ කෙනාට මොකද්ද හිතට දැනෙන්නේ? ලොකු කලකිරීමක් ලොකු දුකක් ඇති වෙනව නේද? වෙන දෙයක් ඕනේ. අපි ළඟම උදාහරණයක් ගමු. ඔයාගේ අම්මා හරි තාත්තා හරි ගිහින් හොස්පිටල් එක ඇඩ්මිට් කරා කියමුකෝ. ඔයාට යන්න වෙලාවක් නැතුව ඉඳලා හදිසි වෙලාවක හදිසිය ඔයා එයාලට කියන්නේ නැතුව එකපාරට හොස්පිටල් එක යනවා. ඒ වෙලාවේ එතන නර්ස් කෙනෙක් නතර කරලා හිටියේ. ඔයා ඒ යන වෙලාවේදී ඔයා එයාට දැනුම් දීමක් කරන්න නැතුව යන වෙලාවේදී ඒ නර්ස් ගොඩාක් නරක විදිහට ඔයාගේ අම්මටයි තාත්තටයි බනිනවා. කිසිම රෙස්පෙක්ට් එකක් නැතුව ඔයාගේ අම්මටයි තාත්තටයි බනිනවා. ඉතින් ඒ වෙලාවේ ඔයාට මොකද හිතට දැනෙන හැඟීම? ලොකු තරහක් යනවා නේද? ඉතින් අන්න ඒ විදිහම තමයි වෙන අම්මා කෙනෙක්ට වෙන තාත්තා කෙනෙක්ට දෙයක් කරද්දී ඒ විදිහට කිසිම රෙස්පෙක්ට් එකක් නැතුව කතා කරද්දී ඒ දරුවන්ට දැනෙන දේම තමයි ඔයාට දැනෙන දේම තමයි ඒ දරුවන්ටත් දැනෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඔයාට කවදාවත් පේෂන්ට් කෙනෙක්ට රෙස්පෙක්ට් එකක් නැතුව කතා කරන්න කිසිම අයිතියක් නැහැ. අනිත් එක ඩිමෙන්ෂියා හැදුන පැරලයිස් වුණ පේෂන්ට් කෙනෙක්ට ගොඩක් වෙලාවට කතා කරගන්න අමාරුයි. එයාලට එයාලගේ දේවල් තනියෙන් කරගන්න අමාරුයි. ඒ වුණාට ඔයා කියන දේවල් හොඳට එයාලට දැනෙනවා. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඔයා කියන දේවල් එයාලට හොඳටම දැනෙනවා. ඒ වෙලාවට ඔයා මතක තියාගන්න ඔයා එච්චර දරුණු විදිහට ඔයාගේ පේෂන්ට් කතා කරනවා නම් කිසිම රෙස්පෙක්ට් එකක් නැතුව දරුණු විදිහට කතා කරනවා නම් ඒ පේෂන්ට් බෑ. ඩිමෙන්ෂියා හැදුන පැරලයිස් වුණ කෙනෙක්ට එයාලට ඒ කියන්නේ එයාලට තව කෙනෙක්ට ඒ ගැන පැමිණිලි කරන්න තරම් මට්ටමක එයාලා නැහැ. එයාලට එච්චර දෙයක් කරගන්න බෑ. හැබැයි එයාලට ඒක හොඳටම දැනෙනවා. ඔයාලා කියන කරන දේවල් ඒ අහිංසක රෝගියාට හොඳටම දැනෙනවා. එතකොට හිතන්න එයා මානසිකව කොච්චර පහළ මට්ටමකට වැටෙනවද කියලා. එයා ඒ අසරණ ජීවිතේට කොච්චර දුකක් දැනෙනවද කියලා නිකන් හිතලා බලන්න.
ඒක ඔයා කරගන්න පවක්. ඇත්තටම ඒ කියන්නේ ඔයා බුදුදහම අදහන කෙනෙක් නම් ඔයා මතක තියාගන්න ඒක ඔයා කරගන්න ලොකු පවක්. ඔයා නර්සින් කරන්න ආවේ පින් ඒ කියන්නේ ඒක මේක ලොකු ගෞරවාන්විත රැකියාවක්. ඔයා යම් කිසි පිනක් බලාපොරොත්තු වෙනවා නම් ඔයා මතක තියාගන්න ඔයා ඒ වගේ දේවල් නම් කරන්නේ ඔයා ඇත්තටම ලොකු පවක් කරගන්න. ඒ විතරක් නෙමෙයි ඔයා ඒ විදිහේ කෙනෙක් නම් ඔයා ඒ විදිහේ කැරක්ටර් එකක් නම් පේෂන්ට් කෙනෙක්ට දරුණු විදිහට සලකනවා නම් කිසිම රෙස්පෙක්ට් එකක් නැතුව කතා කරනවා නම් ඔයා නර්සින් වලට ගැලපෙන කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා ඔයාට ඒ වගේ දරුණු සිතක් නම් තියෙන්නේ ඔයා කරුණා කරලා ඔයාට ගැලපෙන වෙන රැකියාවක් තෝරගන්න. මොකද මේ රැකියාව මිනිස්සෙක ජීවිතයක් එක්ක කරන රැකියාවක්. ඒ නිසා ඔයා නර්ස් කෙනෙක්, ඔයා කෙයාගිවර් කෙනෙක් විදිහට ඔයාට කිසිම අයිතියක් නැහැ මිනිස්සෙක්ව මානසිකව වටන්න, මානසිකව පීඩාවට පත් කරන්න. ඒ විදිහට රෙස්පෙක්ට් එකක් නැතුව කතා කරන්න ඔයාට කිසිම අයිතියක් නැහැ. ඒ නිසා ඔයා නර්ස් කෙනෙක් හරි කෙයාගිවර් කෙනෙක් හරි නම් හොඳට මතක තියාගන්න. ඔයාගේ පේෂන්ට් අනිවාර්යයෙන්ම ගෞරව කරලා කතා කරන්න ඕනි. ඔයා හදවතට අවංකවම එයාට ගෞරව කරලා කතා කරන්න ඕනි. එහෙම කරොත් ඔයා ඒ කරන ඔයාගේ රැකියාව ගොඩක් සාර්ථක එකක් බවට පත් වෙයි. ඔයාගේ ජීවිතයත් සාර්ථක එකක් බවට පත් වෙයි. ඒ නිසා ඔයා මේ විදිහේ වැරද්දක් කරන කෙනෙක් නම් මෙතනින් එහාටවත් ඒ විදිහේ දෙයක් නොකර ඉන්න. නර්ස් කෙනෙක්, කෙයාගිවර් කෙනෙක් විදිහට ඔයා කරන්නේ ගොඩක් ගෞරවාන්විත රැකියාවක්. ඒ නිසා මේ රැකියාව ආදරයෙන් කරන්න. ඔයාගේ පේෂන්ට්ලාට ආදරයෙන්, ගෞරවයෙන් සලකන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ආයි බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ආයිබෝවන්.